2008 GLX Auto manual බලපු සෙට් එකට කලින් සතියේ වාහන සෙට් එකක් දුන්නා. ඔටෝ බලන අයට මේ පාර වාහන දෙකක් ගෙනල්ලා තියෙනවා. මාරුවෙන් මාරුවට තමයි මේ කාරණාව සිද්ධ කරන්නේ. ඉතින් ඉල්ලුමට සැපයුම අනිවාර්යයෙන්ම දෙනවා. කියන්න දෙයක් නැහැ. දුමින්ද මෝටර්ස් ඒ විදිහට තමයි කටයුතු කරන්නේ. ඉතින් ඔටෝ ඔරිජිනල් කාර් එකක් බලනවා නම් ඔයා එහා පැත්තේ තියෙනවා black එකක් CS1 ඔටෝ මොඩිෆිකේෂන් කාර් එකක් බලනවා නම් මේ පැත්තේ තියෙනවා 2008 navy blue auto GLX කාර් රථයක්. ඉතින් වෙනද වගේම අදත් අපි ගිහිල්ලා බලමු ඔයාලා වෙනුවෙන් මෙන්න මේ මොඩිෆිකේෂන් පාර්ට් එක මොන විදිහටද සිද්ධ වෙලා තියෙන්නේ, කොයි විදිහටද අද වාහනේ අපි ගෙනල්ලා තියෙන්නේ කියලා. ඉතින් බැලු බැලමට කියන්න දෙයක් නැහැ. වෙනද වගේම තමයි එක්ස්ටීරියර් එක. ඉතින් එක්ස්ටීරියර් එකට 100%ම අපි දෙනවා. ඒ වගේම තමයි ඉන්ටීරියර් එක. විශේෂ කාරණාව තමයි 1,20,000ක සස්පෙන්ෂන් රිපෙයාර් එකක් කරපු කාර් එකක්. ඉදිරිපස පිටුපස මේ කියන සියලුම දේවල් වලින් පරිපූර්ණ කාර් එකක්. ඒ වගේම තමයි ෆුල් සර්විස් එක කරලා තියෙනවා. ATF ඔයිල් එක මාරු කරලා තියෙනවා. සස්පෙන්ෂන් රිපෙයාර් කරලා තියෙනවා. වීල් සෙට් එක, ටයර් එක හැමදාම වගේ ඇමරෝන් වලින් බැටරි එක රීප්ලේස් කරලා තියෙනවා. අවුරුදු 4ක වොරන්ටි එකක් තියෙනවා බැටරි එකට. මෙන්න මේ වගේ අංග සම්පූර්ණ වාහන තමයි නිරන්තරයෙන්ම පාරිභෝගික ඔබ සඳහා අපි රැගෙන එන්නේ. අපි ගිහිල්ලා බලමු වෙනද වගේම අදත් මේ කාර් එක මොන වගේ කන්ඩිෂන් එකකද තියෙන්නේ කියලා. එක්ස්ටීරියර් එක පැත්තෙන් ඉඳන් අපි ඉන්ටීරියර් එක පැත්තට ආවහම ඔයාලට බලන්න පුළුවන් ඉන්ටීරියර් එකෙත් අද වෙනස්කමක් සිද්ධ කරලා තියෙනවා. Woke up in Miami in the ocean. I've been living lavish in my wonderland like Alice. Got a palace on the coast. I keep it so fly. We don't need a co-pilot, no a cosign. Chillin' when it's low tide. Always sound like, oh my god, I got a lot of these hoes on my dick with no clothes on. Hold on. බොඩි කලර් එකට මැච් කරලා තියෙනවා අපි ටීක් පැනල් එක. අමුතුම ලුක් එකක් තමයි තියෙන්නේ. Android setup එක දාලා තියෙනවා. ඒ වගේම තමයි under seat sub එක දාලා තියෙනවා. මයිලේජ් එක 1,80,000යි previous owners ලා 4 දෙනයි. ඉතින් අති සුපිරි තත්ත්වයේ වාහනයක් බලන කෙනෙක් නම් ඔයා දැන්ම අපට කතා කරන්න අපේ දුරකථන වෘත්තව පවතිනවා. ඒ වගේම තමයි සුවිශේෂී කාරණාව ලක්ෂ 19ක් 20ක් වගේ මුදලක් දාලා මේ කාර් එක ඔයාගේ කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ලක්ෂ 50 52 දක්වාම ෆිනෑන්ස් පහසුකම් ලබා ගන්න පුළුවන් කාර් රථයක්. ඉතින් අපට කතා කරන්න අපේ දුරකථනයේ විවෘතව පවතිනවා. ඉතින් ෆිනෑන්ස් පහසුකම් ලබා ගන්නත් ඔයාලට පුළුවන්. අලවියෙන් පසු විශිෂ්ට සේවාව දෙන්නත් දුමින්ද මෝටර්ස් ආයතනය නිරන්තරයෙන්ම කටයුතු කරනවා. ඉතින් වාහන ගත්ත අය, වාහන පැදපු අය දුමින්ද මෝටර්ස් එකේ වාහන ඇයි මේ තරම් ගණන් කියලා ගොඩක් අය ගොඩක් තැන්වල ප්‍රශ්න කරලා තිබුණා. ඉතින් වාහනයක් තියෙන කෙනෙක් නම් වාහනයක වියදම කොයිතරම්ද කියලා ඔයාලට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. රටේ පවතින ආර්ථික තත්ත්වෙත් එක්ක අන්න ඒ වගේ වියදම් කරලා හදපු වාහන තමයි අපි හැම වෙලාවෙම ඔබ අතරපත් කරන්නේ. ටයර්ස් 4 බ්‍රෑන්ඩ් නිව් දාලා මේ සියලුම කාරණාවලින් පරිපූර්ණ කාර් රථයක් තමයි අපි නිරන්තරයෙන්ම රැගෙන එන්නේ. අරගෙන පදින්න විතරයි තියෙන්නේ. ඒ තරම් කන්ඩිෂන් වාහන තමයි අපි ඔබට රැගෙන එන්නේ. ලයිසන් ඉන්ෂුරන්ස් ටිකත් 2027 වෙනකම්ම අප්ඩේට් වෙලා තියෙනවා. වීල් අලයින්මන්ට් එක කරලා තියෙනවා. වීල් බැලන්සින් කරලා තියෙනවා. මෙන්න මේ සියලුම දේවල් කළා තමයි ඔයාලට වාහනේ අපි පත් කරන්නේ. අපි බලමු මේ වාහනේ වාසනාවන්තයා කවුද, කොයි පැත්තටද මේ වාහනේ රැගෙන යන්නේ කියලා. ඇඩ්වර්ටයිස්මන්ට් දාන පරක්කුවට විකිනිලා ඉවරයි සමහර වාහන. ගොඩක් ස්තුතියි අපි ගැන විශ්වාසය තියලා දුමින්ද මෝටර්ස් ආයතන පැමිණෙන සියලුම දෙනාට. ගිහිල්ලා එන්නම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ජය වේවා. ලබන සතියේ ගේනවා black manual එකක් වගේම previous owners ලා එක්කෙනෙක් තියෙන, ඒ කියන්නේ first owner කාර් එකක් එනවා ලබන සතියේ. අති සුපිරි කාර් එකක්. මයිලේජ් එක 1.60ක කාර් එකක් එනවා ඔටෝ එකක්. ඒ වගේම තමයි මයිලේජ් එක ලක්ෂ 1.5ක කාර් එකක් එනවා බ්ලැක් මැනුවල් එකක්. අන්නේ මතක් කිරීමත් එක්ක ලබන සතියේ වීඩියෝ එකකින් හම්බෙමු. ගිහිල්ලා එන්නම් සියලුම දෙනාට ජය වේවා.